සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් අරගෙන අවිල්ලා තියෙනවා සුපිරි ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක්. ඉතින් අද ටියුටෝරියල් එකකින් අපි බලමු මෙන්න මේ වගේ ඔයාලගේ ෆෝන් එකකින් කැප්චර් කරගත්තු ෆොටෝ එකක් මෙන්න මේ විදිහට Lightroom application එක විතරක් යූස් කරලා එඩිට් කරගන්න කොහොමද කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා cricket game play ඒ වගේම ටෙක්ස් වීඩියෝ බලන්න මේ channel එකේ මේ වීඩියෝ එකේ තියෙනවා mention කරලා subscribe button එක දෙන channel දෙකක්. ඉතින් මේ channel දෙක පැත්තටත් set වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් එඩිට් කරන්න Lightroom application එක ඔයාලගේ ෆෝන් එකට install කරගන්න ඕන. ඉතින් ඒකට කරන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා Lightroom කියලා පොඩි search එකක් දාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ application එක download කරගන්න. ඉතින් මේකෙන් අපිට හරිම ලේසියෙන් edit කරගන්න පුළුවන්. ඉතින් මගේ tutorial ඔක්කොම වගේ කරලා තියෙන්නේ මේ application එකෙන් තමයි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ගැලරියේ ෆොටෝ එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ඕපන් කරලා මෙන්න මේක add to LR කියන එක ක්ලික් කරලා share කරගන්න ඕනේ import කරගන්න ඕනේ Lightroom application එකට. ඉතින් මේක අපිට 100% free use කරලා හැකි. ඉතින් ඒ හින්දා මම මගේ ෆෝන් එකේ internet connection එක off කරගන්නම්. ඉතින් මෙන්න මේ Lightroom application එකට ඔයාලා Google account එකකින් හරි FB account එකකින් හරි log වෙන්න ඕන. ඉතින් log වෙලා ඔක්කොම කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් application එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා all photos කියලා එකක්. මෙන්න මෙතන තමයි අපි import කරපු photos ඔක්කොම තියෙන්නේ. මේ තියෙනවා අපි import කරගත්තු photo එක. ඔයාලට තියෙන මෙන්න මෙතන සරලවම click කරගන්න. ඊට පස්සේ අපි editing interface එකට මෙන්න මේ photo එක අරන් යනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා යටින් editing tool ටික. මේ tool use කරලා තමයි edit කරන්නේ. ඉතින් ඊට පස්සේ මම එකටම මෙන්න මේ edit එක කරගන්න මෙන්න මේ light tool කියන එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ edit එක හැම photo එකකටම හරියන්නේ නැති වෙයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ edit එක හදාගෙන preset එකක් හදාගන්න අන්තිමේටම. ඉතින් මේ preset එක ඔයාලගේ photo edit කරද්දි ගැලපෙන photo එකකට use කරන්න පුළුවන්. ඉතින් මම එකටම මම මේකේ curve කියන tool එක open කරගෙන මෙන්න මේ RGB curve එක මෙන්න මේ ඇතුලේ තුට්ටක් පල්ලෙහාට නමලා මෙන්න මේ ගන්නට වගේ හදාගන්නවා. එතකොට පොඩ්ඩක් අර dark ගතියක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් done කියන එක click කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් expose එක 0.30ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ contrast එක මම මෙන්න මෙතන අඩු කරගන්නවා 20ක් වෙනකල්. ඉතින් මෙන්න මේ setting හරියටම හදාගන්න ඊට පස්සේ මෙන්න මේ preset එකම ඔයාලට හදාගත්ත හැකි. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ highlights අඩු කරගන්නවා මෙන්න මේ විදිහට 40ක් වෙනකල්. ඊට පස්සේ shadow පොඩ්ඩක් මම මෙන්න මෙතන වැඩි කරගන්නවා 35ක් වගේ වෙනකල් 30ක් වගේ වෙනකල්. ඊට පස්සේ මෙන්න මේකේ white කියන tool එක 100ක් වෙනකල් හදාගෙන black කියන tool එක මම හදාගන්නවා මෙන්න මේ විදිහට 35ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ අපි light ටිකේ adjustment ටික කරගෙන ඉවරයි. ඔයාලට වෙනත් මේ result එක. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙනවා color කියලා tool එකක්. මෙන්න මේ color tool එකට යනවා. ඉතින් color tool එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට color grading වලට ගිහිල්ලා color grading වලට යනවා මම මෙන්න මෙතනින් shadow වලට. ඉතින් shadow වලට මේ highlights වල එකටම යනවා. highlights ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේක මෙන්න මේ පැත්තට හදා ගන්නවා. මෙන්න මෙතන green color එකට වගේ. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ ගානට හදා ගන්න මෙන්න මෙතන setting ටික ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ done කියන එක click කරලා මම මෙන්න මෙතනින් color mix වලට යනවා. ඉතින් mix වලට ගිහිල්ලා මම එකටම කරන්නේ මෙන්න මේ විදිහට yellow color එක select කරලා yellow color එකේ saturation එක මම මෙන්න මේ විදිහට අඩු කර ගන්නවා 30ක් වෙනකල්. ඊට පස්සේ hue එක මම මෙන්න මේ විදිහට චුට්ටක් වැඩි කර ගන්නවා මෙන්න මේ විදිහට 50ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට green color එක select කරලා green color එකේ hue එක චුට්ටක් වැඩි කර ගන්නවා 20ක් වෙනකල්. ඊට පස්සේ saturation එක මම මෙන්න මේ විදිහට අඩු කර ගන්නවා 50ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන sky blue color එක තියෙනවා. ඉතින් sky blue color එකේ මෙන්න මෙතන hue එකයි saturation එකයි 100 වෙනකල් අඩු කර ගන්න ඕන දෙකම. ඊට පස්සේ අපි color ටිකත් හදාගෙන ඉවරයි මේ image එකේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන effects වලට යනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන text කියන එක මෙන්න මේ විදිහට වැඩි කර ගන්නවා 35ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ clarity කියන එක මම මෙන්න මෙතන චුට්ටක් අඩු කර ගන්නවා. මේකේ අර photo එකේ noise ගතිය වගේ අඩු කර ගන්න 25ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මම මෙතන DHS කියන tool එක මෙන්න මේ විදිහට 8ක් වගේ වෙනකල් දී ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක අපි ධන පැත්තට පොඩ්ඩක් දීගමු ධන 8ක් වගේ වෙනකල්. ඊට පස්සේ විග්නර් tool එකේ මම මෙන්න මේ image එකේ පොඩ්ඩක් dark ගතියක් දෙනවා 25ක් වගේ වෙනකල්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ image එකේ තව noise ගතිය අඩු කර ගන්න අපිට පුළුවන් noise reduction tool එක use කරලා මෙන්න මේ විදිහට ධන 6ක් වගේ මම දී ගත්තා. ඉතින් මේ photo එකේ වැඩි noise නැති හින්දා. ඉතින් මේ තියෙන්නේ before photo එක, මේ තියෙන්නේ after photo එක. ඉතින් මේකෙන් preset එකක් අපිට හදාගත්තා මේ Lightroom application එකේ. ඊට පස්සේ ඒව ඕන photo එකකට use කර හැකියි. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට image එක edit කරලා ඉවරලා මෙන්න මේ dot තුන click කරගන්න. dot තුන click කරගෙන මෙන්න මෙතනින් create preset කියන එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් preset එකට අපි නමක් දෙමු. මම මොකක් හරි මෙන්න මෙතනින් green mood කියලා දී ගන්නම්.
ඉතින් green mood කියලා මෙන්න මෙතනින් type කරගෙන මෙන්න මෙතනින් දාන්න කියන එක click කරන්න. ඊට පස්සේ පුළුවන් අපි ඕනම image එකකට මෙන්න මෙතන preset වලට ගිහිල්ලා edit කරන්න ඕනේ. ආයි මුලින් ඉඳලා මෙන්න මේ preset වලට ගිහලා මෙන්න මේ preset එක අපිට use කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හදපු preset ඔයාලට පුළුවන් අපේ tutorial බලලා මෙන්න මේ preset හදාගන්න. ඉතින් tutorial ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක image එක gallery එකට save කරගන්න. මෙන්න මෙතන share button එක click කරලා මෙන්න මෙතන save to device කියන එක click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තප්පර කීපයක් ඇතුළත මේක අපේ gallery එකටම save වෙනවා. ඉතින් මෙන්න මේ වගේ tutorial හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා එහෙනම් අපි තවත් tutorial එකකින් හම්බෙමු.